මේ දවස්වල බල තෙල් පෝලිං වල ඉන්න කට්ටිය මොකෝ අදහස? අදහස ඉතින් මේක හැමදාම තේරුම් ගන්න ඕන දෙයක් රටේ. එදත් පොලිම හිටියා අදත් පොලිම හිටියා. එදා මිනිසුන්ට ඉවසුම් නැතුව ගියා. අද මිනිස්සු ඉවසනවා. ඉවසනවානේ? ඔව් ඒකනේ වෙලා තියෙන්නේ. එහෙමයි වෙලා තියෙන්නේ. හැබැයි එදා ඉන්නකොට විපක්ෂයේ ජනතාව පොඩ්ඩක් කුපිත කරවල එහෙම ගත්තා. කුපිත කරා. අදත් ඒක කරන්නේ. හැබැයි දැන් ඉන්න විපක්ෂේ නම් පොඩ්ඩක් බුද්ධිමත් විපක්ෂයක් ඉන්නවා කියලා පේනවා. ඒ දැන් ඉන්න විපක්ෂයේ රට ගැන හිතනවා නම් මේවට උල්පන්දන් නොදී ඉන්නවා. ඔව්නේ. ඒකනේ තියෙනවා රටක් ගැන ආදරයක් තියෙනවා නම් දැන් ඔයාගේ සාක්කුවේ සල්ලි නැත්තම් මං ඔයාව ගෙයින් එළියට දාන එක හරිද? හරි නෑනේ. එදා කරන්නේ ඒකයි. එහෙම වැඩක් නේ. එහෙම මෝඩ වැඩක් කරේ. ඒක තේරුම් ගන්න ඕන මිනිස්සු. තමන්ගේ තාත්තගේ ගෙදර සල්ලි නැත්තම් කන්න දෙන්න තාත්තව ගෙයින් එළියට දාලා වෙන තාත්තගෙන් තමයි ගෙනත්. තාත්තව ගෙනාවා. බාප්පටත් හපන් එකක් ගෙනත්. ඔව්නේ. ඒක නිසා මිනිස්සු දෙනින් විදියට තෙල් ගහනවනේ මේ පෝලිං ඇතිෙන්නේත් නැහැ. ඔව්නේ. ඒකත් පිළිගන්න එපා මිනිස්සු මේක ගින් දැන් මම මේ ගින් ගෙදර ඇදලා තියලා ආයි මෙතෙන් දාව නම් තව කී දෙනෙක් රස්තිය දුවෙන්නේ රස්තිය දෙන්නේ ඒක අසාධාරණයි. ඔව් ඒක පිළිගන්න ඕන. මාත්‍යාදී අපිට බොහොම දුක් විඳිනවා මේ දවස්වල මේ තෙල් ටික නැතුව අපි හයර් කරලා තමයි මම පික්මී දුවන්නේ. මේ රුපියල් සාමාන්‍යයෙන් 5000ක විතර වගේ දෙන ටික නම් මදි. අන්තිම මදි මේ ටික. දවසට වට තෙල් කොච්චරද? මට සාමාන්‍ය රුපියල් 8000ක්වත් හොයන්න ලීටර් කීයක් වගේ යනවද? ලීටර් ඕන සාමාන්‍යයෙන් දවසට මම 3000ක විතර ගහනවා. මේ දවස්වල 3000යි කියන්නේ ලීටර් 8යි. 8යි නේ. 8 මදි ඉතින්. මදි නේ. 8 මදි ලීටර් 10ක්වත් අඩුම ගානේ ලැබෙනවා නම් දවසට ඇති. දවසට ලීටර් 10ක් විතර ඕනේ. ඔව්. එහෙම තිබ්බොත් යන්තම් යන තෙල් එහෙම නැතුවොත් ඔයාලගේ ජීවන තත්ත්වය ආර්ථිකය කොහොමද? ජීවන තත්ත්වය නම් ඉතින් දැනටම මේ දවස් ටිකේ වෙච්ච මේ වෙච්ච පොඩ්ඩක් බොහොම ඉතිලා තියෙන ෆිනෑන්ස් ඔව් ෆිනෑන්ස් වාරික ගෙවා ගන්න අමාරුයි. දැන් මට 10 වෙනිදාට වාරිකේ තියෙන තාම දාගන්න බැරි වුණා. දැන් අද ගෙදර යන්න තිබුණා. ගෙදරත් ලෙඩෙකුත් ඉන්නවා. කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් මේ උදේ වෙන වැඩකට ගිහිල්ලා ඇවිල්ලා තමයි දැන් මේ පොලිමට දැන් ආවේ මේ. ඔව්. කෝට් එක ගැන එහෙම සතුටුද? මම ඉතින් ලෝකෙටම මූණ දෙන්න වෙලා තියෙන දැන් මේ ට්‍රම්ප් කරපු වැඩිත් එක්ක ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කෝට් එක ඇද්ද මැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඉතින් ලෝකෙටම මූණ පාන්න වෙච්ච ප්‍රශ්නයක් ඉතින් අපිටත් මූණ පාන්න වෙලා තියෙනවා. දැන් රජයෙන් දෙන කෝට් එක මේ තෙල් ප්‍රමාණය QR එකට සතියේ වැඩ ටික කරගෙන යන්නේ නැතිද? 15ක් කියන්නේ ඇත්තටම මට නම් මදි. නමුත් ඉතින් මම හිතන්නේ වෙන විකල්පයක්වත් නැහැ මේ වෙලාවේ. මේ වෙලාවේනේ. දැන් සමහර රටවල් වල මේ වෙනකොට මැති ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනාව කපලා ඒකෙන් ජනතාවට සහන දෙනවා. එතකොට තාම ලංකාවේ නිර්ධන පන්ති අපේ ජනාධිපති සහෝදරයාට තාම ඒක ඒ වගේ අර අපි පත් කරපු ආණ්ඩුව ජන දුක දන්න ජන පීඩක ආණ්ඩුවට ඒ තාම එහෙම සිතුවිල්ලක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මොකුත් ඔයාගේ අදහසක් නැද්ද? මේමයි පොලිටිකල් දේවල් ගැන කතා කරන්න යන්නේ නැහැ මං. නමුත් මහජනයාට ඉතින් මේක මම හිතන්නේ ලංකාවට විතර නෙමෙයි මුළු ලෝකෙටම බලපාන දෙයක් මේක. අවාසනාවකට අපිටත් ලොකුවට බලපානවා. QR එකට දෙන තෙල් ප්‍රමාණයක්ද කොහොමද? ඇත්තටම මදි. එක පුද්ගලයන්ව වෙනස් වෙනවා. වෙනස් වෙනවානේ. දැන් මම ඇවිල්ලා සේල්ස් කරන කෙනෙක්. මම යන්න ඕනේ සාමාන්‍යයෙන් අපි පළාතෙන් පළාතට යනවා. ඒතර මට හම්බෙන ලීටර් පාර දවස් දෙකකට තුනකට තමයි පුරනවා. ඒක ඇත්තටම මදි. සමහර ගෙදර ඉන්න එක්කෙනෙකුට නම් ඇති වෙයි. අර කරන රාජකාරිය අනුව වෙනසක් කරගන්න වෙනවානේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ තෙල් ලීටර් ප්‍රමාණය තව ටිකක් වැඩි කරලා දෙන්නවා කියලා කියන්නේ. අනිවාර්යයෙන්. එහෙමනේ. අනිවාර්යයෙන්. හරි ගොඩක් ස්තුතියි. හරි එලෙක.